තුරුකෙත් සිසිල කියන්නේ මෙන්න මේ වගේ සෝබාදහමේ අසිරියත් එක්ක ගෙවෙන තැනක්. මෙහාට එන ඕන කෙනෙකුට මේ දේවල් හැබැයින්ම දකින්න පුළුවන්. ඉතින් අද වෙනස්ම දෙයක් ගැන කතා කරන්නයි හදන්නේ. අද අපි උදින්ම හදනවා කෙලවල්ලු මාළු කරියක්. ඒකට දාන්න ඕනේ කලමනා ටික අමුතුවෙන් කියන්න ඕනේ නෑනි. හොඳට බලා ගන්නකෝ. හැබැයි සාමාන්‍ය දේවල් වලට අමතරව අපි මේකට එකතු කරනවා සුදු පාට තල ඇට මේස හැඳි දෙකක්. ඒ ඇයි කියන එක මේ කරිය හැදුවට පස්සේ දැනෙන රසෙන්ම ඔබට කියා ගන්න පුළුවන්. ඊට පස්සේ සියල්ල හොඳින් ගලේ අඹර ගන්නවා. මිරිස් කලක් නැති අයට බ්ලෙන්ඩර් එකක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. දැන් මේ අඹරගත්ත 3-5 මාළු කෑලි වල හොඳින් අත ගාලා පැය භාගයක් විතර පදන් වෙන්න අරිනවා. ඊට පස්සේ තෙල් ටිකක් හොඳින් රත් කරගෙන ලූණු රම්පි කරපිංචා බෙදෙන්න දාලා පදම් වෙච්ච මාළු ටික තෙලට දා ගන්නවා. තව මේකට කහ ලුණු ගොරක වගේ දේවලුත් අවශ්‍ය ප්‍රමාණයට එකතු කර ගන්නවා. අමතක කරන්න එපා. මේක අපි උයා ගන්න ඕනේ මදගින්නේ. අන්තිමට බලන්නකෝ රතු පාටට තෙල් පෑදුණු රසම රස කෙලවල්ලු මාළුවක් හැදෙන අපූර්ව. ගෑවුන තැන කන්න පුළුවන්. සිංහල අවුරුද්දට කිරිබත් කනකොට ඇඹුල් තියල්ම හොයන්න ඕනේ නෑ. මේ වගේ මාළුවක් එක්කත් කාලා බලන්නකෝ වෙනස. තුරුකෙත් සිසිලේ අපි ළඟට එන අයට ඒ විදිහට නිතරම සංග්‍රහ කරනවා. ඉතින් ඔයත් මේ අවුරුදු දවස්වලම ඇවිත් යන්න එන්නකෝ. මේ පේනව නේද? කෙලවල්ලු මාළුවේ රස. ඉතින් මේ නැවුම් බව සුවඳ රස විඳින්න තුරුකෙත් සිසිලට එන්න. මේ සෝබාදාමේ අපූර්ව මැද්දේ අපිත් එක්ක දවසක් ගත කරන්න ඔන්න ඔයාලටත් අවස්ථාව තියෙනවා. ඉතින් පේජ් එක ෆලෝ කරගෙන අපිට කෝල් කරන්නකෝ. අපි ඉඩකඩ තියෙන විදිහට ඔයාලටත් එන්න අවස්ථාව දෙනවා.